අගෝස්තු 30ට කලින් වීඩියෝ එක දකින ඔයාට ලැබෙන පණිවිඩ මොනවද කියලා බලමු. ඔයාගේ දෛනික ජීවිතේ day to day life එකේ හදිසි වෙනසක් වෙන්න පුළුවන්. අතහැරලා තිබුණ දෙයක් නැවත පටන් ගන්න පුළුවන්. මොනවා හරි ප්‍රොජෙක්ට් එකක්, විනෝදාංශයක්, මොනවා හරි ප්ලෑන් කරපු දෙයක්. ඔයාගේ පෙනුම වෙනස් වෙන්න පුළුවන්. අලුත් hair cut එකක්, මොනවා හරි hair color එකක්, tattoo එකක්, එහෙම නැත්නම් අඳින පළඳින විදිහේ වෙනසක්. මොනවා හරි ඔයාගේ ස්ටයිල් එකේ වෙනසක් වෙනවා. ඒ වගේම ඔයාගේ ගෙදරට මොනවා හරි අලුත් දෙයක්, ෆර්නිචර්ස් මොනවා හරි, එහෙම නැත්නම් ගේ පේන්ට් කරන්න, මොනවා හරි නිවසේ අලුත් වැඩියා කටයුතු, ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඔයා අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන්න හිතෙන මාසයක්. ඔයාගේ ෆෝන් එක හෝ සෝෂල් මීඩියා වල මොනවා හරි වෙනසක් වෙන්න පුළුවන්. ඔයා අලුත් ෆෝන් එකක් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක්. ඔයා කලින් කැමති වුණ මොනවා හරි දෙයක් හෝ පුද්ගලෙක් ඔයාට එපාම වෙලා යනවා. ඔයා හොර රහසෙම අලුත් දෙයක් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මොනවා හරි බිස්නස් එකක්, එහෙම නැත්නම් මොනවා හරි අලුත් දෙයක්. අතීතයේ සිදු වුණ දෙයක් ඔයාගේ මනසට නිතරම වද දෙන්න පුළුවන්. ඔයා හරිම ස්වාධීනව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ වටිනාකම හඳුනා ගන්න මාසයක්. මේ රීඩින් එකේ ඔයාට රෙසිනේට් පණිවිඩ විතරක් ගන්න, ප්‍රයිවට් රීඩින් එකක් ඕන නම් WhatsApp මැසේජ් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඔයාට සුබ දවසක් වේවා.